කටට රහට කන්න නම් ඉතින් මේ කෙල්ලම උයන්න ඕනේ. මේ ඉන්නේ ඉතින් කාපු බීපු අස් කරන අපේ කොල්ලා. මෙයාගේ සපෝට් එක නම් මාරයි හැබැයි. ඒද රතු ගන්නවා, තායි අයියලාට ඉංග්‍රීසි උගන්වනවා, මම පෙරේත ඕනම කෑමක් කරන් දෙනවා. ඉතාලම දාර්ශනික විදියට ඔෆිස් එකේ වැඩ කරනවා. පින් අතේ වැඩ කරනවා. මට උසුළු විසුළු කරනවා. කන්න බැරි ඕනම දෙයක් රස කර කර කනවා. බැන බැන හරි මට ඕන දෙයක් අරන් දෙනවා. රෙදි සෝදනවා, අයන් කරනවා. හරි ආසාවෙන් මට උයන් උදව් කරනවා. අසල්වැසියන්ට ප්‍රේම කරනවා. ගෑනු ළමෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැතුව මන් දිහාම විතරක් බලාගෙන ඉන්නවා. දෙන්නේ කින තැන්ට 7-8 දෙනෙක්ට හරියන්න කෑම ඕඩර් කරනවා. ගෑන්ග්ස්ටර් සීන් එකේ ඉන්නවා. මෙයා ඉතින් ඕන දෙයකට ඔට්ටුයි. තායිලන්තෙත් ඉතින් රැට වෙනවා කියන්නේ ඔෆිස් එක. හරිද? ඉතින් අද අපි ආවා මෙතනට. මේකේ නම තමයි වං හුන්. නමේ හැටියට මං ඒත් බැලුවා ලංකාවේ කෙනෙක් කරන කඩයක්ද කියලා. එතන තියෙන ඕනම කෑමක් මාරට රහයි. එකම ප්‍රශ්න තමයි ගොඩක් මధుරෝ ඉන්නවා. ඒ නිසා සොෆිල් ටිකක් ස්ප්‍රේ කරගෙනම ආවා. මෙන්න ඕඩර් එක. පොල් කිරි එකතු කරපු තායි ඩෙසර්ට් එක, ෆ්‍රයිඩ් චිකන් වින්ග්ස්, උක්කුරු වල තියලා ෆ්‍රයි කරපු ඉස්ස පේස්ට් එක, ෆ්‍රයිඩ් රයිස්, ටෝස්ටඩ් බ්‍රෙඩ්, ඒ වගේම තායි චිලි සෝස්. මේ දේවල් තමයි අද ඕඩර් එක උනේ. ඒ අතර කවුද මේ හිමීට ළඟට ආව හොරගෙනියා? හරිම උරතල් බලුතා ළඟ හිටියට නරකක් උනේ නැහැ. ඉතින් අපේ කෑම වලින් ගොඩක් ලොකු පංගුවක් කෑවේ මෙයා. කෑම දුන්නට තැන්ක් යූ අක්කේ කියලා තෑන්ක් කරන්නත් අමතක කරේ නැහැ මෙයා. හෙටත් හම්බෙමු එහෙනම් සෝදිකා.